කරුමෙට හරි වික්ටෝරියා වේල්ල කැඩුණොත් දික්ක සුලිකුණාටුව 2025 නොවැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා ලංකාවේ ගොඩක් ප්‍රදේශවලට හිතපු නැති විදිහේ ලොකු හානියක් කරා. ඒ අතර ජීවිත බොහොමයක් නැති වුණා. ඒ වගේම පවුල් ගණනාවක් අනාථ වුණා. සිය ගාණක් අතුරුදහන් වුණා. ඒ වගේ ලොකු හානියක් කරන්නට සමත් වුණු ප්‍රබල පාරිසරික දේශගුණික විපර්යාසයක් තමයි දිට්ටුව සුලිකුණාටුව කියලා කියන්නේ. කොටින්ම කියනවා නම් ගොඩක් ප්‍රදේශවලට විදුලි බලය නැහැ. ඒ වගේම ෆෝන් වලට සිග්නල් නැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ වුණත් මේ ෆෝන් එකට පොඩ්ඩක් හරි සිග්නල් තිබුණු කිහිප දෙනෙක් අර මම කලින් කියපු කාරණාව සමහර අවස්ථාවලදී සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා. කියන්නේ වික්ටෝරියා වේල්ල මොනෑම් කාරණාවකදී හරි කැඩුනොත් කොයිතරම් ලොකු බරපතල හානියක් අපේ රටට සිද්ධ වේවිද කියන කාරණාව. සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක්ගේ අවධානය මේ ගැන යොමු වෙලා තිබුණු නිසාම මාත් හොයලා බැලුවා මොනෑම් හේතුවකට හරි වික්ටෝරියා වේල්ලට හානියක් සිද්ධ වුණොත් අපේ රටට සිද්ධ වෙන දේ මොකක්ද කියලා. වික්ටෝරියා වේල්ල ගැන කියන රහ කතා ගොඩක් තියෙනවා. ඔක්කොටම කලින් බලමු අපේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. වික්ටෝරියා වේල්ල මොනෑම් හේතුවකින් හරි හානියක් වෙලා කැඩිලා ගියොත් මොකක්ද සිද්ධ වෙන්නේ? මොනෑම් හේතුවකින් හරි වික්ටෝරියා වේල්ල කැඩුනොත් වික්ටෝරියා ජලාශයේ තියෙන වතුර ඊළඟට යන්නේ රන්දෙනිගල ජලාශයට. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන දේශගුණික තත්ත්වය ගැන කල්පනා කරලා බැලුවොත් වික්ටෝරියා ජලාශය පිරෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම රන්දෙනිගලත් බොහෝ විට උපරිම මට්ටමකට ඇවිල්ලා තියෙන්නට ඕන. එහෙම වුණොත් වික්ටෝරියා ජලාශයෙන් එන මහා ජල කඳ කොහෙත්ම රන්දෙනිගල ජලාශයට දරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් රන්දෙනිගල ජලාශයේ වේල්ලත් කඩාගෙන මේ ගංගා දෙකේම වතුර ඊළඟට යනවා රන්ටබේ ජලාශයට. කියන්න ඕන නැහැනේ. වික්ටෝරියා ජලාශයේ වගේම රන්දෙනිගල ජලාශය කියන ජලාශ දෙකේම මහා ජල කඳ කොහෙත්ම රන්ටබේ ජලාශයට දරා ගන්න තියා හිතා ගන්නවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතනින් පස්සේ මේ ජලාශ තුනේම මහා ජල කඳ යන්නේ මාදුරුවයට. මාදුරුවයට ජලාශ තුනේම වතුර වැටුණා කියලා කියන්නේ මහියංගනය, රන්දෙනිගල, මීපෙ වගේ නගර අපේ රටේ තිබුණද කියලාවත් හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඒ නගර තිබුණු තැනක්වත් හොයාගන්න බැරි තත්ත්වයට අර මහා ජල කඳෙන් යට වෙලා යයි. ඒ විදිහට සලකලා බැලුවහම අඩුම තරමේ අපේ රටේ ඉන්න ජනග්‍රහණයෙන් ලක්ෂ 24කගේ ජීවිතවලට වෙච්ච දෙයක් හොයාගන්න නැති වෙයි. ඒ විතරක් නෙමෙයි අපේ රටේ තියෙන ජල විදුලි බලයෙන් 70%කටත් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා දෙන්නේ වික්ටෝරියා ජලාශයෙන්. ඉතින් වික්ටෝරියා ජලාශය සහ වික්ටෝරියා වේල්ලට හානියක් සිද්ධ වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම අපිට දවස් ගාණක් විදුලි බලය නැතුව ගත කරන්න සිද්ධ වේවි දවසේ වැඩි කාලයක්. ඒක කොච්චර කාලයකටද කියලා ඇස්තමේන්තු කරගන්නවත් මම හිතන්නේ දැනට පුළුවන්කමක් නැතුව ඇති. වික්ටෝරියා ජලාශයට ගබඩා කරගන්න පුළුවන් ජල පරිමාව ඝන මීටර් මිලියන 722ක්. මේ සම්පූර්ණ ජල පරිමාව පිරුණට පස්සේ අඟල් 2.5ක් විතර හරස් අතට ඉදිරියට තල්ලු වෙලා වික්ටෝරියා වේල්ල තව ටිකක් ඉඩ හදා ගන්නවා. ඒක මහ පුදුමාකාර තාක්ෂණයක් නේද? හැබැයි ඉතින් වේල්ල එහෙම අඟල් ගානක් ඉස්සරහට තල්ලු වෙනකොට වතුරවල පීඩනයත් එක්ක කැඩිලා යන්න බැයිද කියන ගැටලුව ඔබට ඇති. ඇත්තටම එහෙම කැඩිලා යන්නේ නැති වෙන විදිහට තමයි මේ වේල්ල නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ වේල්ලේ හැඩය ඒ දරා ගැනීමට ඔරොත්තු දෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මේ තරම් තාක්ෂණයෙන් දියුණු වේල්ලක් හදන්න කම්බියක්වත් පාවිච්චි කළා නැහැ කිව්වොත් ඔබට පිළිගන්න පුළුවන්ද? යකඩ කම්බි කෑල්ලක්වත් පාවිච්චි නොකර මේ තරම් ශක්තිමත් විදිහට වේල්ලක් නිර්මාණය කරපු තාක්ෂණය ගැන රහසක් මම ඔබට කියන්නම්. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ වේල්ල සම්පූර්ණම කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ. ඉතින් මේ කොන්ක්‍රීට් මිශ්‍රණය තමයි මේකේ රහස තියෙන්නේ. වික්ටෝරියා වේල්ල හදනකොට පාවිච්චි කරපු කොන්ක්‍රීට් මිශ්‍රණය හදන්නේ කූල් වතුරෙන්. දැන් ඔබ කල්පනා කරනවා ඇති කොහොමද කූල් වතුර පාවිච්චි කරලා මේක හදාගන්න කියලා. ඒක හරිම සරලයි. මොකද කඳුකරේ ඉඳලා එන වතුර කොහොමත් ටිකක් සීතලෙන් වැඩි මේ වතුරට අයිස් එකතු කරලා තමයි මේ වේල්ල හදන්න ඕන කරන මිශ්‍රණය නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ විදිහට හදාගත්ත කොන්ක්‍රීට් මිශ්‍රණය විනාඩි 3ක් ඇතුළත පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්නම් ඉතින් මේ හදාගත්ත මිශ්‍රණයම විසික් කරලා දාන්න තමයි වෙන්නේ. විනාඩි 3කින් පස්සේ ඒ අවශ්‍ය කරන ශක්තිය ගිලිහිලා යනවා කියලා තමයි තොරතුරු තියෙන්නේ. වික්ටෝරියා වේල්ල ඒ තරම් ශක්තිමත් නම් කොහොමද මේ වේල්ලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ? භූමිකම්පාවකින්? ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි රික්ටර් මාපකයේ 4.7කවත් භූමිකම්පාවක් එන්න ඕන වික්ටෝරියා වේලේ ශක්තියට අභියෝග කරන්න.
හැබැයි ඉතින් ඒ අවට ප්‍රදේශයේ ඒ තරම් ප්‍රබල භූමිකම්පනයක් ඇතිවේවි කියලා විශ්වාස කරන්න අමාරුයි. එහෙම නැත්නම් ලොකු පිපිරීමක් සිද්ධ වෙන්න ඕන. හැබැයි ඉතින් ඒක නිකන් පොඩි බෝම්බයක් පුපුරන වගේ කාරණාවකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපිට හිතාගන්න බැරි ප්‍රමාණයේ ලොකු පුපුරන ද්‍රව්‍යයක් පුපුරා ගියොත් තමයි සිද්ධ වෙන්නේ. මීටර 122ක්. ඒ කියන්නේ අඩි 400ක් උස, ඒ වගේම මීටර 520ක්. අඩි වලින් නම් 1706ක් දිග මේ වේල්ල හදලා තියෙන්නේ පිහිටි කළු ගලක් යොදාගෙන. මීටර 25ක් පළලට, ඒ වගේම මීටර 25ක් ගැඹුරට මේ ගල හාරලා තමයි මේකට අවශ්‍ය කරන පාදම හදන්න කොන්ක්‍රීට් පුරවලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ කොන්ක්‍රීට් අනපු වෙලාවෙ ඉඳලා විනාඩි 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ බ්ලොග් වලට දාන්න ඕන. හේතුව තමයි මම අර කලින් කිව්වා වගේ මේක කූල් වතුරෙන් එහෙමත් නැත්නම් සීතල වතුරෙන් අනාගත්ත කොන්ක්‍රීට් මිශ්‍රණයක්. ඒ වගේම මේක හදන්න කොන්ක්‍රීට් ඝන මීටර 4,80,000ක් විතර වැය වෙලා තියෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ඒ තරම් ශක්තිමත්ව ඉහළ තාක්ෂණයකින් නිර්මාණය කරලා තියෙන මේ වික්ටෝරියා වේල්ල කඩාගෙන ගියත් එකපාර කඩාගෙන යන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි.